ආයිබෝවන් අද අපි ටිකක් ගැඹුරින් කතා කරමු Children for Health ආයතනය කරපු අපූර්ව වැඩක් ගැන. මේක ගුවාම් වල ළමයි ගුරුවරු සෞඛ්‍ය සේවකයන් එහෙම එකතු වෙලා හදපු දෙයක්. නම තමයි Our True Colors. ඒ කියන්නේ අපේ සැබෑ වර්ණ. මේක ළමා කතා පොතක් ඒ එකම තව සම්පත් එකතුවක්. විශේෂයෙන්ම ඉස්කෝලවල වෙන හිරිහැර කිරීම, ඒ කියන්නේ බුලින් සහ ඒවට කොහොමද ළමයි ඔරොත්තු දෙන්නේ කියන එක ගැන තමයි අවධානය යොමු කරලා තියෙන්නේ. ඔව් ඒකේ විශේෂත්වයක් තමයි මේ වැඩේ සම්පූර්ණයෙන්ම වගේ කරලා තියෙන්නේ කොවිඩ් කාලේදී. ඔන්ලයින් ක්‍රමයට වීම. ඒකත්. ඉතින් බලමු මේ පොතේ මේ සම්පත් එකතුවේ මොනවද අන්තර්ගත වෙලා තියෙන්නේ කියලා. මේක හරි වැදගත් නිර්මාණයක් කියලා මට හිතෙන්නේ. මොකද මේක කෙලින්ම ඉලක්ක කරලා තියෙන්නේ අර අවුරුදු 10ත් 18ට අතර ළමයි. එයාලට නිකන් කියවන්න විතරක් නෙවෙයි මේක ගැන කතා බහ කරන්න අදහස් වමෝරු කරගන්න. ඒ කියන්නේ නිකන් කතාවක් විතරක් නෙවෙයි. නෑ සින්දු හදන්න පොඩි නාට්‍ය කරන්න අන්න ඒ වගේ දේවල්ලටත් උනන්දු කරනවා. අනිත් වැදගත්ම දේ තමයි Tamanට වඩා පොඩි ළමයින්ට මේ කතාව කියලා දෙන්නත් එයාලට පුරුවන් විදියට හදලා තියෙන එක. ඒක හොඳයි. ඔව් අර කතාවේ රතු පාටින් ඉස්මතු කරපු වාක්‍ය තියෙනවා. ඒවා පොඩි අයට කතාවේ හරය අල්ලගන්න ලොකු උදව්වක් වෙනවා. එකකට කතාව ගැන කිව්වොත් ප්‍රධාන චරිතේ කීරා. නේද? ඔව් කීරා. යාගේ තාත්තා නැති වුණාට පස්සේ යාලට සිද්ධ වෙනවා යාලගේ පුංචි දූපත දාලා වෙන ලොකු දූපතකට පදිංචිට යන්න. ඉතින් අලුත් ඉස්කෝලේදී එයාට අභියෝගයක් එනවා. ඒ තමයි එයාගේ කොණ්ඩේ පාට. අර දම්පාට කොණ්ඩේ කතාව. ඔව් අනිත් ළමයින්ගේ කොණ්ඩේ නිල් හරි කොළ හරි පාටලු. ඉතින් මෙයාගේ දම්පාට කොණ්ඩේ නිසා එයා වෙනස් කෙනෙක් වෙනවා. ඒක තමයි ඇත්තටම මුලදී එමා වගේ සමහර ළමයි ටිකක් මිත්‍රශීලී වෙනවා. ඒත් අර බෙලා කියලා ශිෂ්‍යාවක් ඉන්නවා. එයා තමයි ප්‍රශ්නේ පටන් ගන්නෙ. එයාට ඕන ජනප්‍රිය වෙන්න. එයාගේ තියෙන අනාරක්ෂිත බව නිසා වෙන්නේ නැති නේද? වෙන්නේ නැති. ඉතින් එයා කීරාව හිරිහැරයට ලක් කරනවා. ඒ වගේම අර සංස්කෘතික කාරණයක් එනවා. කෑම සම්බන්ධ දෙයක්. ඔව් අර රාත්‍රී කඩමණ්ඩියකදී කීරා කෑම ප්‍රතික්ෂේප කරන එක හරියටම. ඒක යාළගේ දූපතේ සිරිතක් වුණාට අලුත් තැනේදී ඒක අගෞරවයක් විදිහට වැරදිට තේරුම් ගන්නවා. ඉතින් ඒකත් කීරාව තවත් තනි කරන්න හේතුවක් වෙනව නේද? ඔව් ඒ වගේ සියුම් දේවල් හිරිහැරියට කොහොම බලපානවද කියලා මේකෙන් පේනවා. හැබැයි කතාව එතනින් නවතින්නේ නෑ. කීරා එයාගේ අයියා ජෝසෙෆ් එක්ක මේ ගැන කතා කරනවා. ඒක හොඳ දෙයක්. ඔව්. අයියා යාට කියනවා එයාටත් ඉස්සර ඔය වගේ දේවල් වෙලා තියෙනවා කියලා. ආත්මගරුත්වය ගැන අර හිරිහැර කරන අය දිහා බලන්න ඕන විදිහ ගැන තමන්ගේ වටිනාකම තේරුම් ගන්න එක. ඒක තමයි. අලුත් යාළුවෝ හොයාගන්න විදිහ ගැනත් එයා කියනවා ඉස්කෝලේ ක්‍රියාකාරකම් වලට සම්බන්ධ වෙන්න කියලා. ඉතින් කීරා ඒ විදිහට උත්සාහ කරනවා. ඔව්. එයා ඉස්කෝලේ ක්ලබ් වලට එම යනවා. ඒත් ප්‍රශ්නේ තවත් දරුණු වෙනවා. යාගේ මල්ලිටත් ලූකස්ටත් හිරිහැර වෙන්න පටන් ගත්තම. අපොයි. එතකොට තවත් බරපතලයි. ඔව්. ඉතින් ඊ සිදුවීමෙන් පස්සේ කීරා තීරණය කරනවා මේ ගැන කතා කරන්න ඕනේ කියලා. එයා අම්මත් එක්ක ගිහින් විදුහල්පතිනිය හම්බ වෙලා මේ සිද්ධිය කියනවා. විදුහල්පතිනියගේ ප්‍රතිචාරය කොහොමද? එතුමිය ඒක ගොඩක් බරපතලව ගන්නවා. පාසල් රැස්වීමක් ඇඳවනවා. ඒ රැස්වීමේදී හරිම සංවේදී විදියට හැමෝටම ගරු කරන්න ඕනකම, කරුණාවන්ත වෙන්න ඕනකම ගැන කතා කරනවා. හිරිහැර කිරීම කොච්චර වැරදිද කියන එක අවධාරණය කරනවා ඇති නේද? අනිවාර්යයෙන්ම. ඒ වගේම පාසල කියන්නේ හැමෝගෙම තැනක්, හැමෝටම අයිති තැනක් කිය එකත් පැහැදිලි කරනවා. මේ මැදිහත් වීමෙන් පස්සේ මොකද්ද වෙන්නේ? අරබෙලා? අරබෙලාට තමන් කරපු දේ ගැන ලැජ්ජාවක් ඇති වෙනවා. එයා තේරුම් ගන්නවා ඒක වැරදි කියලා. වැදගත්ම දේ තමයි එයා පිළිගන්නවා එයාටත් ඉස්සර හිරිහැර වෙලා තියෙනවා කියලා. ඒ කියන්නේ එයා අනිත් අයට හිරිහැර කරලා තියෙන්නේ තමන්ගේ අතීත අත්දැකීම් සහ අනාරක්ෂිත බව නිසාද? ඔව්. ඒක තමයි එයා කියන්නේ. ඒ හින්දා තමයි අනිත් අයව පාලනය කරන්න තෑගි දීලා බය කරලා එම අදලා තියෙන්නේ. ඒකෙන් පේනව නේද සමහර වෙලාවට හිරිහැර කරන කෙනා පිටිපස්සෙත් වෙනම කතාවක් තියෙන්න පුළුවන් කියලා. හරියටම. ඒක තීරුම් ගැනීමත් වැදගත්. ඉතින් අවසානයේදී කොහොමද කතාව ඉවර වෙන්නේ? අවසානයේදී කීරා, අරබෙලා සහ අර මුලින් හිතවත් හිටිය එම ඒ තුන්දෙනා එකතු වෙනවා. එකතු වෙලා ඉස්කෝලේ අනිත් අයට උදව් කරන්න, හිරිහැර නවත්වන්න, අලුතින් එන ළමයින්ට උදව් කරන්න වැඩසටහනක් පටන් ගන්නවා. ඒක නම් හරිම සුබවාදී අවසානයක්. ඔව්. ඉතින් සමස්තයක් විදියට ගත්තම මේ මූලාශ්‍රය
මේ කතාපොත සහ අනිත් දේවල්. හරිම අපූර්වට උරුත්තු දීමේ හැකියාව. ඒ කියන්නේ රෙසිලියන්ස්. ප්‍රශ්නාවම ආපහු නැගිටින්න තියෙන ශක්තිය. ඒ ශක්තිය ගැන හිරිහැරවර ස්වභාවය. ඒ කියන්නේ වාචික, ශාරීරික, චිත්තවේගය හිරිහැර ගැන ඒව ගැන කතා කිරීමේ වැදගත්කම. තමන්ව පිළිගන්න එක. ස්වයං පිළිගැනීම. අර සංස්කෘතික සංවේදීතාව වගේ ගැඹුරු දේවල් ළමයින්ට තේරෙන, එයාලට දැනෙන විදිහට කතාවකින් කියලා දෙනවා. අර ක්‍රියාකාරකම් ගැනත් කිව්ව නේද සාකච්ඡා ප්‍රශ්න එහෙම. මූලාශ්‍රයේ සාකච්ඡා කරන්න ප්‍රශ්න දීලා තිනවා රෙෆ්ලිලියන්ස් ඩාන්ස් කියලා නර්තන ක්‍රියාකාරකමක් තියෙනවා. ඒවයින් මේ තේමාවන් තවත් ගැඹුරින් හිතන්න අත්විඳින්න උදව් වෙනවා. එහෙමනම් අපේ සැබෑ වර්ණ දිහා බලනකොට පැහැදිලි මේක නිකන් කතාවක් නෙවෙයි. ළමයින්ට ගොඩක් කිට්ටු අත්දැකීම්. ඒ කියන්නේ අලුත් ඉස්කෝලේකට යන එක, යාළුවොත් එක්ක ප්‍රශ්න ඇති වෙන එක, Taman අනිත් අයට වඩා වෙනස් කියලා හිතන එක. අන්න ඒ වගේ දේවල් අරගෙන ප්‍රශ්න වලට ඔරොත්තු දෙන හැටි, අනුකම්පාව, අමාරු හැඟීම් පාලනය කරගන්න හැටි, හිරිහැරියට විරුද්ධව නැගී සිටින හැටි ගැන හරිම වටිනා පාඩම් කියලා දෙන සම්පතක්. හරියටම. අවසාන වශයෙන් පොඩ්ඩක් හිතන්න දෙයක් තියෙනවා. අර අරබෙලාලගේ හිරිහැර කරන චරිතයක් ගත්තොත් එයාගේ හැසිරීම පිටිපස්සේ තියෙන හේතුව. ඒ කියන්නේ එයාගේම අතීත අත්දැකීම්, අනාරක්ෂිත බව වගේ දේවල් අපි තේරුම් ගන්න එක, ඒ තේරුම් ගැනීම හිරිහැර නවත්වන්න අපි ගන්න උත්සාහයන්ට අපේ ප්‍රවේශයට කොයි වගේ බලපෑමක් කරයි කියලා හිතනවද?